අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද මම සූදානම් වන්නේ 4 සහ 5 ශ්‍රේණිය ඉගෙන ගන්නු ලබන ඔයාලට බොහොම ලස්සනට රචනාවක් නිර්මාණය කර ගන්න ආකාරය ගැන කියලා දෙන්න. අද මගේ මාතෘකාව තමයි මගේ ගෙවත්ත. ඉතින් අපි බලමු කොහොමද මගේ ගෙවත්ත කියන මාතෘකාව යටතේ අර්ථවත් ඒ වගේම නිර්මාණශීලී රචනාවක් ගොඩනගා ගන්නේ කියලා. මගේ ගෙවත්ත කියන මාතෘකාව දිහා හොඳින් බලන්න. ඔබට යොදා ගන්න පුළුවන් මෙන්න මේ වචන. මම මට මගේ මගෙන් ඒ වගේම මගේ ගෙවත්ත මගේ ගෙවත්තේ මගේ ගෙවත්තට මගේ ගෙවත්තෙන් මෙන්න මේ වගේ මාතෘකාව අනුව නිවැරදිව වචන තෝරා බේරා ගැනීම සහ නිර්මාණය කර ගැනීම ඔබට තියෙන සුවිශේෂ හැකියාවක්. පළවෙනි වගන්තිය අපි නිර්මාණය කරමු මෙහෙම. දෝල පුතාලගේ ගෙවත්තේ මොනවද වගා කරලා තියෙන්නේ? එළවලු තියෙනවා, පළතුරු තියෙනවා, මල් තියෙනවා, තව ඖෂධ පැල ඇටි තියෙනවා. ඉතින් මේ දේවල් ගැන තමයි මම පළවෙනි වැකිය නිර්මාණය කරන්නේ. මෙන්න බලන්න. මගේ ගෙවත්ත අපි ඒක වෙනස් කරනවා මගේ ගෙවත්තේ කියලා. මගේ ගෙවත්තේ ඊළඟට මොනවද තියෙන්නේ? එළවලු. බලන්න එළවලු කියන්නේ අකුරු හොඳින් පුරුදු වෙන්න. ඊළඟට පළතුරු සහ මල් වර්ග එළවලු පළතුරු සහ මල් වර්ග කොහොමද තියෙන්නේ? මෙන්න මේ වචනේ හොඳට මතක තියාගන්න. සරුවට වැඩි තිබේ. සරුවට වැඩි තිබේ. වචන ගාන ඇති. බලන්න වචන 6කට වඩා තියෙනවා. දැන් ඔයා කරන්න ඕන විශේෂ වැඩක් තියෙනවා. බලන්න ඔබේ වගන්තියේ ඔබට පුළුවන් ද කියලා හොයාගන්න. මොකද්ද? ආඛ්‍යාතය. ආඛ්‍යාතය. එහෙම නැත්නම් අපි කියනවා ක්‍රියාපදය ඔබට හොයාගන්න පුළුවන් ද කියලා බලන්න. මේ බලන්න ඔන්න මම ක්‍රියාපදය සලකුණු කළා. ක්‍රියාපදය නිවැරදිව යොදා ගන්න හැම වෙලේම උත්සාහ කරන්න. සරුවට වැඩි තිබෙයි. ඒ වගේම මොනවද වැඩි තිබෙන්නේ? එළවලු, පළතුරු සහ මල් වර්ග. එළවලු, පළතුරු සහ මල් වර්ග. ඉතින් උක්තාඛ්‍යාත සම්බන්ධය කියන දේ සමහර වෙලාවට දුවදරුවන්ට තේරෙන්නේ නැහැ. පැටලිලි සහගතයි. ඒ නිසා මෙහෙම හිතන්නකෝ. ඔයාගේ වැකිය අවසානෙට ඔයාට පුළුවන් නම් හැම මොහොතකම හොඳ ක්‍රියාපදයක් යොදා ගන්න. ඔබේ වගන්තිය වරදින්නේ නැහැ. ඒ වගේම තමයි මේ ක්‍රියාපදයේ බැඳිලා තියෙන නාමපදයේ කවුද කියලා හොයන්න. අපේ ගෙවත්ත සරුවට වැඩෙන්න නම් අපි ඒකට ජලය දාන්න ඕනේ, පොහොර යොදන්න ඕනේ, ඒ වගේම වල් පැල එහෙම ගලවන්න ඕන. මේ නිසා අපි මීළඟට අපි ගෙවත්තට සාත්තු කරන ආකාරය ගැන වැකියක් හදමු. ගෙවත්තට සාත්තු කරනවා. කවුද සාත්තු කරන්නේ? මම. දිනපතා සවසට ගෙවත්තේ පැලවලට ජලය දමා සාත්තු කරමි. හොඳයි. ක්‍රියාපදේ අඳුර ගන්න පුළුවන් ද දුවා දරුවන්ට? මේ බලන්නකෝ මේ. ක්‍රියාපදයක් තියෙනවා බොහොම පැහැදිලිව සාත්තු කරමි. සාත්තු කරන්නේ කවුද? සාත්තු කරන්නේ කවුද? මම කියන්නේ උත්තම පුරුෂ ඒක වචන ක්‍රියාපදයක්. ඒ නිසා මම නම් ඔයාගේ වගන්තියේ ක්‍රියාපදේ අවසන් කරන්න මී කියන අකුර යොදලා සාත්තු කරමි. තුන්වෙනියට ගෙවත්තෙන් ලැබෙන එළවලු පළතුරු පලා ඒ වගේම මල් වර්ග අපි එකතු කරනවනේ අපේ ආහාරයට. ඒවා බොහොම පෝෂ්‍යදායී වස විස වලින් තොරයි. ඒ නිසා අපි මෙහෙම වැකියක් හදමු. මම ගෙවත්තෙන් ලැබෙන නැවුම් මෙන්න ලස්සන වචනයක්. නැවුම් එළවලු මගේ ආහාර වේලට එකතු කර ගනිමි. මගේ ගෙවත්තෙන් ලැබෙන නැවුම් එළවලු මගේ ආහාර වේලට එකතු කර ගනිමි. එතකොට ක්‍රියාපදය ගැන ඔබේ අවධානය යොමු කරන්න. මේ බලන්න එකතු කර ගනිමි කියලා පැහැදිලිවම තියෙනවා. එකතු කර ගනිමි. ඒ වගේම තමයි එකතු කරගන්නේ කවුද? මම තමයි එකතු කරගන්නේ.
ඉතින් මේ වගන්තියට අමතරව තවත් වගන්ති ගොඩක් හදන්න පුළුවන්. මම කියනම්කෝ දැන් අපිට පුළුවන් හදන්න පලා වර්ග ගැන. මම ගෙවත්තෙන් ලැබෙන නැවුම් පලා වර්ග මගේ ආහාර වේලට එකතු කරගනිමි. ඒ විතරක් නෙමෙයිනේ. ගෙවත්ත හදන්න කවුද උදව් කරන්නේ? අම්මා තාත්තා උදව් කරනවා. මම අම්මා සමග දිනපතා මගේ ගෙවත්තට සාත්තු කරමි. මේ විදිහට වගන්ති හදන්න පුළුවන්. ඔයාලට මතක තියාගන්න පුළුවන් ඒ වගේම වටිනා ක්‍රියාපද 3ක් මම පෙන්වනවා. බලන්න වැඩි තිබෙයි, සාත්තු කරමි, එකතු කරගනිමි. මෙන්න මේ වගේ හොඳ ක්‍රියාපද ටිකක් එකතු කරගන්න එක, ඒ වගේම වැකි නිර්මාණය කරන්න හොඳ වචන මාලාවක් එකතු කරගන්න එක ඔයාලට හරි වටිනවා. එහෙමනම් මේ විදිහම තවත් හොඳ රචනාවකින් අපි හමු වෙමු. රචනා ලියන්න ඉගෙන ගන්න channel එක subscribe කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. අයබෝවන්.